හයි අයිබෝවන් කොහොමද ඔයාලට මම හොඳින් ඉන්නවා ඔයාලත් හොඳින් ඉති කියලා හිතනවා අද මං අරන් ආවේ මෙන්න මේ රස මෙනු එක එහෙනම් අපි පටන් ගමු මේ විදිහට මම වෙනද වගේම මට ඕන කරන අඩුම කුඩුම ටික මෙන්න මේ විදිහට කලින් ඉක්මනට ලෑස්ති කරගත්තා අද මම හදන්නේ අල කරවල දාලා කිරට හදලා අඹ එකක් හදනවා ටිකක් වෙනස් විදියට සම්බෝලයක් හදනවා ටෙම්පරාදු කරලා අඹ ටික මම මෙන්න මේ වගේ තීරු කපාගෙන තියෙනවා හොඳට පැහිලා ඉදිච්ච අඹ අරන් තියෙනවා ඕන අඹ ජාතියක් ගන්න පුළුවන් අඹ එකේ ඇඹුල අනුව සීනි අඩු වැඩි කරගන්න පුළුවන් මෙන්න මේ විදියට ඉස්සෙල්ලාම අපි සම්බෝලයක හදාගමු මම සම්බෝල හදන්න ඉස්සෙල්ලාම සුදු ලුණු ටිකක් වංගිරියට දාලා මෙන්න මේ විදිහට කොටා ගන්නවා කොටලා පැත්තකින් තියාගන්නවා මෙන්න මේ විදිහට කොටලා පැත්තකින් තියාගෙන ඊට පස්සේ මම වංගිරියට ආපහු අර සම්බෝල හදන්න දාගත්ත පොල් ටික දාලා ඒකට මම දානවා කෑලි මිරිස් කුඩු වගේම ගම්මිරිස් කුඩු ලුණුත් දාලා ඒකත් මම හොඳට මේ ටික ඔක්කොම හොඳට මික්ස් වෙන හොඳට කොටා ගන්නවා මෙන්න මෙහෙම ඊට පස්සේ අපි ඒකත් මෙහෙම හොඳට කොටා ගන්නවා මෙන්න මේ ගානට වෙනකන් මෙන්න මෙහෙම කොටා ගන්නවා ඒකත් මං අර පිඟානෙම පැත්තකින් තියාගන්නවා මෙන්න මෙහෙම ඔක්කොම අරගෙන අද එළවලු ජාති මොකුත්ම නැහැ එහෙම දවසුත් තියෙනවා ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ මං ඇතිල්ලයක් ලිපේ තියලා ඒකට තෙල් චුට්ටක් මෙහෙම දාලා ඊට පස්සේ තෙල් ටික මේ විදිහට රත් වෙගෙන එනකොට මං කරන්නේ අපි අර කොටාගත්ත සුදුරුණු ටික ඉස්සෙල්ලාම දාලා ඒක චුට්ටක් රන්වන් පාට වෙනකන් සුමුදෙනකන් තෙලේ මේ විදිහට බෙදෙන්න දෙනවා මෙන්න මේ ගානට තෙලියක බෙදෙන්න දීලා ඊට පස්සේ මම ඒකට එකතු කර ගන්නවා ලුණු සහ කරපිංචා මේකට මේ මොනවාද මේ වෙලාවේ වේලිච්ච මිරිස් ටිකක් චූටි කෑලි කපලා දාගන්න පුළුවන් නම් තව රසයි මට තිබුණේ වේලිච්ච මිරිස් දාගන්න ඒ නිසා මම මේ ටික විතරයි දාගත්තේ මේකත් ටික වෙලාවක් හොඳට මේ විදිහට කලවම් කරලා මම මේ දාන්නේ උඹලකට නම් අනිවාර්යෙන් දාන්න ඕනේ එතකොට තමයි ගොඩාක් රස. උඹලකටත් තෙලටම දාලා මම මේක හොඳට මෙහෙම කලවම් කරලා ඊට පස්සේ අපි අර පොල් ටික අපි අර කොටාගත්ත පොල් ටිකක් දාලා ඒකත් මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. මේක කරනකම්ම ගින්දර අඩු කරගෙනම කරගන්න ඕන. එතකොට තමයි හරියට වෙන්නේ නැත්තම් පොල් ටික කරගන්න පුළුවන්. ඒ නිසා හරි ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ මම හදාගත්ත අඹ එක අද මම කොහොමද හදපු වෙනස් විදිහ කියලා. ඉස්සෙල්ලාම මම කරන්නේ අර තීරු කපපු අඹ එකට ලුණු ටිකක් දාලා මම අත ගාලා පැත්තකින් තියාගත්තා. ඒකට මම මෙන්න මෙහෙම තෙල් ටිකක් දාලා ඒක තෙලේ බැද ගන්නවා. ඒක බැදගන්නේ සාමාන්‍යයෙන් අපි අනිත්‍ය බදිනවා වගේ ගොඩක් අර රන්වන් පාට වෙන්නේ එහෙම නෙමෙයි. මේක චුට්ටක් අර මේ අඹ එක අර නිකන් තැම්බෙන ගානට වෙනකන් තෙලේ මේ විදිහට මම මේක බෙද ගන්නවා. මෙන්න මේ ගානට. මේක දැන් අර කැඩුවාම ලේසියෙන් කැඩෙන ගානට ඒ විදිහට බෙද ගන්නවා. ඊට පස්සේ මම එකතු කරගන්න ඒකට තව වැඩක් කරගන්න තියෙනවා. මෙන්න මේ විදිහට වංගිරියට කරපිංචා සුදු ලුණු එනසාල් කරාමු නැටි ටික දාලා තව දාන මේකට ගම්මිරිස් මම දාන ගම්මිරිස් කුඩු ඕනනම් අට දා ගන්නත් පුළුවන් දාලා මේක හොඳට මම මේ ටික ඔක්කොම හොඳට පොඩි වෙනකන් කොටා ගන්නවා මේක
මෙන්න මෙහෙම හොඳට කොටා ගන්නවා. මට දෙයක් කියන්න අමතක වුණා. මම අර සම්බෝල එකේ ලුණු තෙම්පරාදු කරන වෙලාවේ මම මේ කරාඹුනටි එනසාලුත් එකතු කරගත්තා. දැන් මේ අඹ එකට මෙන්න මේ ගානට මෙන්න මෙහෙම හොඳට කොටා ගන්නවා අපි. කොටලා මම ඒකත් පැත්තකින් තියාගෙන ඊට පස්සේ මම ඇතිලියක් ලිපේ තියලා අර අඹ බැදපු තෙල් එකෙන්ම චුට්ටක් මේකට මේස හැන්දක් එකමාරක් විතර දාගන්නවා. දාලා ඒක රත් වෙගෙන එනකොට අර අපි කොටාගත්ත මිශ්‍රණය තියෙන්නේ. අන්න ඒ මිශ්‍රණය දාලා ටික වෙලාවක් මේක තෙලේ ටෙම්පරාදු කරගන්නවා. එන්නම අර රත් වෙච්ච තෙල් එකේ මේක චුට්ට වෙලාවක් ටෙම්පරාදු කරගන්නවා. පොඩ්ඩක් අර සුවඳ එනකන් මෙන්න මෙහෙම. ඊට පස්සේ මම ඒකට දාගන්නවා මිරිස් කුඩු මේස හැන්දක් විතර. මෙන්න මෙහෙම ඒකත් හොඳට ටික වෙලාවක් මම මිරිස් කුඩු එකත් තියලා ඊට පස්සේ මම ඒකට වතුර එකතු කරගන්නවා. වතුර අඬ කෝප්පයක් විතර දාගෙන ඒකටම මම දාගන්නවා සීනි මේස ඇති 3ක් මම දාගත්තා. මෙන්න මෙතනදී තමයි අපි ගන්න අඹේකේ විදියට ඒ කියන්නේ අඹේකේ ඇඹුල එක්ක තමයි සීනිකට ඇඹුල් ගොඩක් වැඩි නම් සීනි වැඩිපුර දාගන්න පුළුවන්. ඇඹුල අඩු නම් සීනි අඩුවෙන් දාගන්න. ලුණුත් දාගෙන මම ඊට පස්සේ ටික වෙලාවක් ඒක හොඳට කලවම් කරලා අර අපි බැදගත්ත අඹ එක මෙන්න මෙහෙම දාලා තියෙනවා. දාලා මෙන්න මේ ගානට වෙනකන් අඩු ගින්දරේ මේක හොඳට උයා ගන්නවා. මෙන්න මේ ගානට එනකොට හරියම සුවඳයි මේක. අපේ පැටියක් ඉන්නවා. එයා ඉතින් දඟල හිටියා. මට එයා වීඩියෝ කරගන්න වෙලාවක් හම්බුනේ නැහැ. ඒත් එක්ක මම විතර ටිකකුත් අඹ ගත්තා. හරි. එහෙනම් අපි බලමු කොහොමද අපේ ලන්ච් එක කියලා. තියෙන සුදු බත් ඒත් එක්කම මම හදාගෙන තියෙනවා අල හොද්දක්. ඒකට කරවල දාලා කරවල දාපු අල හොද්දක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා අපි හදාගත්ත රසම රස සම්බෝල එක. ඊට පස්සේ අපේ අඹ මාළුව සහ අපි තඹගත්ත බිත්තර. මෙන්න මෙහෙම. මේක තමයි අද අපේ ලන්ච් එක. බත් එක නම් මාරම සුවඳයි. රස්නෙම්ම කන්න පුළුවන්. ඔයාලා try කරලා බලන්න. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. bye.